සත්පුරුෂයන්ගේ හැටි. කල්යාණ මිත්‍රයන්ගේ ස්වභාවය. කල්යාණ මිත්‍රයන්ගේ ස්වභාවයේ සත්පුරුෂයන්ගේ ස්වභාවය තමයි තමන් කවදාවත් තනියම එතර වෙන්නේ නැති එක. පිළිතුරු උදාහරණයක් සඳහන් කළොත් අපි කියමු ගමකට ලැව් ගින්නක් ඇවිල්ලා. සියලුම දෙනා දරුමල්ලුත් අරගෙන ගෙවල් වලින් එළියට ඇවිල්ලා ජීවිතේ බේරගෙන දුවනවා. දුවගෙන යනකොට ගඟක් හම්බ වෙනවා. ගඟත් කට ගාවට පිරিলা ගලන. මේ ගඟට පැනලා පීනන්න පුළුවන් අය මේ දුවගෙන යන අය අතර ඉන්නවා. ඒ අය පීනලා ඒගොල්ලන්ට මැරෙනවා. නමුත් පීනන්න බැරි පිරිස වැඩි. මහා කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් මෙතෙන්ට දුවගෙන ආවහම ගඟ තරණය කරන්න Tamanට කොච්චර වීරිය තිබුණත් කල්පනා කරන්නේ මම තනියම එතර වෙන එක සුදුසු මදි. ඒ මෙතර පිරිසක් අතරමං වෙලා. ඒ මිනිස්සු ගම් ඉවුරට වෙලා හිටියොත් අර ගින්නෙන් පිච්චිලා මැරෙනවා. ගඟට පැන්න පීනන්න දන්නේ නැතුව ඒත් මැරෙනවා. ඒ නිසා මහ පුදුම අසරණ බවක් තියෙනවා. සත්පුරුෂයා කරන්නේ පුළුවන් නම් මේ ඔක්කොම අරගෙන යනවා. එහෙම නැත්තම් ඒ ඇත් එක්කම මැරෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ලබනකොට බණපද දෙකක් අහලා නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න අවස්ථාව හොඳටම ලැබිලා තියෙනකොට ඒ අවස්ථාව අත්හැරියා. එයින් පස්සේ තවත් නොයෙක් කෝටි ගණන් අවස්ථාවන් වල Tamanට තනියම නිවන් අවබෝධ කරගන්න මඟ සැලසුණා. ඒ හැම අවස්ථාවක් අත්හැරියා. තනියම සංසාරයෙන් එතර යනවට වඩා මේ සසර අතරමං වෙලා ඉන්න අහිංසක මිනිස්සු අසංඛ්‍ය 24කට වඩා වැඩි ප්‍රමාණයක් සංසාරයෙන් එතර කරවලාම තමනුත් එතර වෙනවා කියන චේතනාව ඇති. අපි සසරින් එතර කරන්න යනකොට මොනතරම් දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? සුමේද තාපසතුමා කියලා කියන්නේ පංච අභිඥා අෂ්ට සමාපatti තිබුණා. අනාගතයේ තමන් උපදින ආත්ම 10 ගණක් පේනවා. ඒ ඥානය තුලින් අභිඥාව තුලින් හොඳටම දන්නවා මං අහවල් කාලෙට අපායෙත් යනවා. අහවල් කාලේ තිරිසන් ලෝකවලත් උපදිනවා. එහෙම ඉපදිලා මේ වාගේ මහා දුක්ඛන්දරාවල් වලට මූණ පාන්නත් සිද්ධ වෙනවා. එවන් දුකක් විඳිනවද? එහෙම නැත්තම් අදම සසරින් මිදෙනවද? ඒ තර්කයේ ළඟට ආවහම තීරණය කරන්නේ මොනතරම් දුක් Tamanට ඉවසන්න සිද්ධ වුණත් සංසාරේ අහිංසක සත්‍යයෙන් වෙනුවෙන් ඒ ඕනෑම දුකක් ඉවසනවා කියන චේතනාවක් ඇතුවම තමයි මේ පාරමිතා පූර්ණේ කරන්න තීරණය කරන්නේ. පින්තුනි, ඒ පාරමිතාව අති දීර්ඝ කාලයක් මුළුල්ලේ පූර්ණේ කරලා ඒ මුදුන් මල්කඩ වෙච්ච ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන භාග්‍යතුන් වහන්සේ ඊට අඩු කාලයක් විවේක අරගෙන වැඩි කාලයක් ලෝක සත්‍යය වෙනුවෙන්ම කටයුතු කරන්න යෙදුණා. ඒ අතරේ තමයි තමන් වහන්සේ මුණ ගැහුනොත් විශේෂ ඵලයක් ලබන අහිංසකයන් දැක්කාම ඒ අය හොයාගෙන භාග්‍යතුන් වහන්සේට කරුණාව නිසා, මෛත්‍රිය නිසා වෙන කවුද අපි හොයාගෙන ඇවිල්ලා අපිට එහෙම පිහිට වෙන්නේ? අන්න ඒ නිසයි සඳහන් කළේ ඒ තියෙන පියවරක් ගානේ
බුදුගුණුවල අනන්ත බවක් මයි කියපාන.